තෙරුවන් සරණයි සුබ උදෑසනක් වේවා. අද මාස සාකච්ඡා සඳහා සම්බන්ධ වෙනවා අපේ උඩුමලගල පියනන්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේම අපේ ගංගොඩවිල පුණ්‍යරත්න ස්වාමීන් වහන්සේත් සිංහරාවි ජාතික සංවිධානයේ ලේකම් අපේ මధుභාෂණ ප්‍රභාසර රහංස මහත්මයා සහ ජාතික සංවිධායක කිෂාර කරුණාරත්න මහත්මයාත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේ වෙනකොට අපේ රට ඊටාම ලෝක යුද්ධයත් එක්ක අපේ රට ඉතාම දැඩි විදියට කඩා වැටෙන තත්යකට පත් වෙමින් පවතින අවස්ථාවක තමයි අපි ඉන්නේ. මොකද ලෝකේ බලවත් රටවල් ගහ ගන්නකොට ඒකෙන් පීඩාවට පත් වෙන්නේ අපි වගේ දුප්පත් දියුණු වෙමින් පවතින දිලිඳු රටවල් තමයි ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපි දුප්පත් කියලා කිව්වේ මේ රට දුප්පත් නෙමෙයි, රට පාලනය කරන ලද පුද්ගලයන්ගේ තියෙන දුර්වලතාවයන් නිසා කඩා වැටිච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට තෙල් මිල ඉහළ දාලා තියෙන ආණ්ඩුව. ඒතර ආණ්ඩුව මීට පෙර ආතුව කිව්වා මීට මාස සුමානකට විතර ඉස්සෙල්ලා කිව්වා යුද්ධය ආරම්භ කරලා ඒ වෙලාවෙදි කිව්වා දින මම හිතන්නේ මාස දෙකකට වගේ වැඩි කාලයකින් තෙල් තියෙනවා අපිට සංචිත වශයෙන් මිනිස්සු පෝලිං වල ඉන්න ඕනේ නැහැ කියන කාරණාව. නමුත් ඒ ප්‍රකාශය කළ දවස් 3ක් යනකොට ආණ්ඩුව එකපාරටම තෙල් මිල වැඩි කරා. සාමාන්‍යයෙන් පොඩි ගානකින් නේ සාමාන්‍යයෙන් තෙල් මිල බහිනකොට බහින්නේ රුපියලකින් දෙකකින් තමයි තෙල් මිල බහින්නේ. දැන් මේ පාර තෙල් මිල නැග්ගස් රුපියල් 25කින් ඒ වගේම 25 30 35 වගේ අතර ප්‍රමාණයකින් එක තෙල් ලීටරයකින් අය කරගන්න තත්ත්වයටපත් වුණා. ඒතකොට ආණ්ඩුවෙන් අපි අහනවා මේ දුප්පතාගේ හිතවතා කියන ආණ්ඩුවද සාදුකින් පෙරණුන් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවද කියලා අපිට ටිල්වින් සිල්ලා මහත්තයාගෙනුත් ජනාධිපතිතුමාගෙන් අහන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද හේතුව මේකෙන් පහර වැදුනේ කාටවත් නෙමෙයි දුප්පත් මිනිස්සයාට. එදා ගමේ ඉන්න දුප්පත් එදා වේලා හරියම්බ කරගෙන කන මිනිස්සයාට තමයි මේකෙන් දැඩි විදියට බඩට කුසට වැදුනේ. ඒ විතරක් නෙමෙයි රටට හිතට වැදින විදියට ගතට දැනෙන විදියට මේ තෙල් මිල වැඩි කිරීමත් එක්කම රටේ ජනතාව කඩා වැටෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම වාහනයක් පාවිච්චි කරන මිනිස්සුයෙකුට විතරක් නෙමෙයි මේ තෙල් බිල දැම්මහම ඉහළ ගියාම ඒකෙන් දැනෙන්නේ. අහිංසක මිනිස්සුන්ට දැන් අපි දැක්කා කොත්තුවේ මිල වැඩි කරලා තියෙනවා. රෝල්ස් එකේ මිල වැඩි කරලා තියෙනවා. බත් පාසලේ මිල වැඩි කරලා තියෙනවා. ඊගාවට අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල වැඩි කරලා තියෙනවා. ඊගාවට බස් ගාස්තු වැඩි කරලා තියෙනවා. ඊගාවට ප්‍රවාහනය කරන ළමුන් ප්‍රවාහනය කරන ගාස්තු පවා වැඩි කරලා තියෙනවා. සෑම අංශයකටම මේක බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට මිනිස්සුන්ට වෙච්ච හානිය මේ රුපියල් 25 විතරක් නෙමෙයි, එක ලීටරයකට රුපියල් 25 විතරක් නෙමෙයි, හැම පැත්තෙම වාහනේ පාවිච්චි කළාද නැතාද නැහැ, හැම මිනිස්සයකටම මේකට පහරක් වැදිලා තියෙනවා. ඒතකොට ආණ්ඩුවක් ඌමනාද මේ ආණ්ඩුව වර්තමාන ඉස්සර නම් අපිට මතකයි මේ රටේ ආණ්ඩුව තියෙනකොට ඉස්සර කියන්නේ මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ආණ්ඩුව තිබුණා, විපක්ෂයකුත් තිබුණා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ කියලා පක්ෂය දේශපාලන පක්ෂයකුත් තිබුණා. ඒ දේශපාලන පක්ෂේ නායකයෝ නැතිවීම ගැන අපිට කනගාටුයි. මොකද එදා ඒ අය තමයි සාමාන්‍යයෙන් තෙල් මිල රුපියලකින් දෙකකින් වැඩි වුණොත් එහෙම මහපාරට බෑලා හර්තාල් කරලා කෑ ගහලා නොඑක් දේවල් කළා. ඒ වගේම මිනිස්සුන්ට ජීවන වියදම ඉහළ ගියොත් එහෙම ඒවට ඒ වෙනුවෙන් පෙනී සිටියා. අද ඒ මිනිස්සු නැති එක තමයි අපේ රටේ තියෙන පාඩුව. එක පැත්තකින් බැලුවාම. ඉතින් ඇත්තටම මේ මිනිස්සු නැති එක අපිට ලැජ්ජාවක්. මේ රටට ඒ වගේ පුද්ගලයෝ නැති එක. ඉතින් කෙසේ හෝ ඒවා වර්තමාන වෙන විට ඊටාම තත්වයක ඊටාම ප්‍රපාතයකට පඩා වැටලා තියෙනවා. අද මිනිස්සුන්ගේ ජීවන වියදම මේ රුපියල් තෙල් මිල ඉහළ යාමත් එක්කම ජීවන වියදම 100%කින් වගේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 100කින් ජීවත් වෙච්ච මිනිස්සුන්ට අද දවසකට වේලකට හෝ වේවා රුපියල් 200ක් වියදම් කරන තත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට මීට සාපේක්ෂව පඩි වැඩිවීමක් සිද්ධ වෙනවා. මිනිස්සුගේ අතේ තියෙන ආදායම් මාර්ග තමන්ගේ අතේ තියෙච්ච මුදල පිටට යනකොට තමන්ට අතටත් එන්න ඕනේ. ඒ නිසා ටැංකියක වතුර එන ප්‍රමාණය වගේම යන ප්‍රමාණයක් තිබුණොත් එහෙම එක සමානව ඒක තියාගන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ එන ප්‍රමාණය අඩු වෙලා එන ප්‍රමාණය මේ ප්‍රමාණයමයි පිට වෙන ප්‍රමාණය වැඩි. ඒතර මොකද වෙලා තියෙන්නේ? එතකොට දැන් ටැංකියේ මුදල් මේ ජලය රැඳීමක් නැහැ. ඒ වගේ ජනතාව අතර අද ඊටාම දුක්ඛිත ඛේද වාචකයක් බවට පත් වෙලා තියෙනවා. මේ පාලකයන්ට තේරෙන්නේ නැහැ මේවා. මොකද ඒ පාලකයොත් ඒ කාලේ නම් දුප්පත් ගෙවල් වල ඉන්නේ නැති.
ඉතින් නමුත් අද එයාට තේරෙන්නේ නැහැ මොකද ඒගොල්ලෝ අද ඉන්නේ සුව පහසු සැප විඳින අවස්ථාවන් වලට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දැක්කා ඉන්දියාව වගේ රටවල් වල නේපාලය වගේ රටවල් වල මේ තෙල් මිලත් ඉහළ ගිහිලා තියෙනවා. හැබැයි ඒ රටේ ඒ තෙල් මිල් ඉහළ යාම විතරක් නෙමෙයි ඒවට අවශ්‍ය වෙන පහසුකම් ටික සලසලා දීලා තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ ආදායම් මාර්ගය වැඩි වෙන ක්‍රමවේදයට. ඊගාවට බැලුවාම අපි දැක්කා ඉන්දියාවේ හෝ නේපාලේ රටේ රාජ්‍ය ඇමතිවරුන්ගේ කැබිනට් එකේ ඇමතිවරුන්ගේ മന്ത്രിවරුන්ගේ ඉන්ධන දීවනා 50%කින් කපලා දාලා තිනවා. එතකොට මාස 5ක ඔවුන්ගේ වැටුප රජයට පරිත්‍යාග කරලා තිනවා. අන්න රටක පාලක කියන්නේ මේ අපේ වගේ ගොඩක් දිනිඳු රටක් නෙමෙයි. ඉන්දියාව වගේ රටවල් කියන්නේ බලවත් රටවල්. ඉතින් ඒවයි මිනිස්සු ඒවයි මැතිවරු පවා පරිත්‍යාග කළා දින. අද මේ අර සාදුකින් පෙළෙනුන් දැන් නැකිටියව කියන ආණ්ඩුවක් මේ තියෙන්නේ. දුප්පතාගේ හිතවතා කියපු ආණ්ඩුවක්. එහෙමනම් අද කරන්න ඕනේ අවුරුද්දක മന്ത്രിවරුන්ගේ වැටුප ලබා දෙන්න ඕන රජයට. මේ ජනතාව වෙනුවෙන් ජනතාවට සාධාරණයක් වීම සඳහා. ඒ වගේම 75%කින් රාජ්‍ය දෙන තෙල් මිල පාලනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නකෝ ඒවට වඩුම ගානේ නිකමටවත් වචනයක් කතා කරනවාද? මේ മന്ത്രിවරු අපි දැක්කා එදා මේ ආණ්ඩුව බලයට පත් වීම සඳහා මහා විශාල ටොම් පච ඒ කියන්නේ සාමාන්‍ය බරපතලම බොරු කියපු ආණ්ඩුවක්. ඒතකොට ඒ ආණ්ඩුව එදා කිව්වා එංගලන්තේ වගේ රටවල් වල පවා മന്ത്രിවරු යන්නේ බයිසිකලෙන්. එතකොට ඒ නිසා අපිට ඒක නොකරන්න බැරි කියලා ඇහුවා. දැන් මේ മന്ത്രിවරු කෝ? අද මේ മന്ത്രിවරු ආණ්ඩුවට ගිහිල්ලා අද ඔවුන් පාවිච්චි කරන්නේ BMW. ඒ වගේම සුපිරි වාහන තමයි මේ පාවිච්චි කරන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඔවුන්ට කිසිම මිනිසු ගැන හැඟීමක්වත් මොනවාක්වත් නැහැ. අපි දැක්කනේ නාමල් කරුණාරත්න මහත්තයාගේ සිද්ධි වලින් පේනවනේ. දැන් නාමල් කරුණාරත්න මහත්තයලා අර රිලවුන්ට මේ විකල්පයක් ගෙනා. මොකද්ද මේ විකල්පේ? රිලවුන්ගෙන් වෙන හානිය අවම කර ගැනීම සඳහා රිලා සංගණනයක් කළා. දැන් එතුමා ඒ මහා විශාල ජනස්කන්ධය රාජ්‍ය දේපල වියදම් කරලා කෝ ඒවෙන් ගත්ත ප්‍රතිඵල මොකද්ද වෙලා තියෙන්නේ? කෝ ඒ නිසා දැන් රිලව් අඩු වෙලාද රිලව් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ කිසිම වැඩකට නැති ඵලයක් නැති දේවල් වල රාජ්‍ය මුදල් අවභාවිතා කරලා තියෙනවා. ඊගාට අපි දැක්කා ගල් අඟුරු වංචාව. මේ ගල් අඟුරු වංචාවෙන් කෝටි 7000 ගාන කෝටි 12000ක 13000ක විතර ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. දැන් හෙට අනිද්දා වෙනකොට අපි පැහැදිලිව කියන්නම් ඒ වෙච්ච හානිය කෝටි 12000 අය කරගන්නේ කාගෙන්ද? මහ ජනතාවගෙන් අය කරගන්න. ඕක ජනතා විමුක්ති පෙරමුණේ මේ ආණ්ඩුවට ඡන්ද දීපු අය වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවට කඩේ යන අය වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව පිරිසුදු කරන ඩෝබිලා වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවට සහායක දීපු අය වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවට සහායක නොදීපු අය වෙන්න පුළුවන්. මේ හැමෝටම එකසේ බලපානවා මේක. එතකොට මේ ලයිට් බිල ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අය ගෙදරට කියලා 125ක අඩු කරලා එවන්නේ නැහැ. මේ වැඩියෙන් ගහන්න හදන බද්ද මේ මුදල අඩු කරලා එවන්නේ නැහැ. ඒතකොට හැමෝටම සාපේක්ෂව 125කින් ලයිට් බිල වැඩි කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතිනවා. එතකොට මේ මොනවා සඳහාද? අර ගල් අඟුරු වලින් වෙච්ච හානිය අවම කර ගැනීම සඳහා තමයි ජනතාවගේ මේව අය කරගෙන දැන් හොරකම් කරා නම් හොරකම් කළේ, වංචා කළා නම් වංචා කළේ, හොරා කෑවා නම් හොරා කෑවේ, බාල ගල් අඟුරු ගෙනල්ලා ගල් අඟුරු ගෙන ඒමම වංචාවක්, හොරකමක්. ඉතින් ඒක නැහැයි කියලා කියන්න බෑනේ. ගල් අඟුරු ගෙනල්ලා දාගෙන ආපු ගල් අඟුරු වලින් කිලෝ 1කින් කිලෝවොට් 5ක් නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් දැන් කිලෝ 1කින් නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ වොට් ඊටාම අඩු ගාණක්. ඒ නිසා කිලෝ 5ක් දැම්මම කිලෝවොට් 2ක් විතර හදා ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේ ඒ නිසා ඊටාම බොයිලර් වලට වෙන හානිය පිළිබඳව මම හිතන්නේ මේ වෙනකොට ජනතාව දන්නවා ඊටාම දැඩි විදියට මේකෙන් වෙන හානිය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. නමුත් තාමත් ඒ ගන්නාලද ගල් අඟුරු සඳහා ගන්නාලද ඒ වංචාව වෙනුවෙන් නැත්තම් ඒ බාල ගල් අඟුරු ගැනීම සඳහා ගත්ත ක්‍රියාමාර්ග වෙනුවෙන් කටයුතු කරලා නැහැ තාමත්. ඒ නිසා ඒවත් දිගින් දිගටම එනවා. ඒ බාල ගල් අඟුරු තමයි එන්නේ. ඒතකොට ඒකෙන් වෙන දහණයෙන් ඇති වෙන දස් මොකද්ද මේ අලු වලින් එදා අපිට මතකයි ඔය කොහෙද අපේ පකාදිනතුමන්ලා ඒ ප්‍රදේශවලට කටුවාපිටිය වගේ ප්‍රදේශවලට ජායල ප්‍රදේශවලට වෙන හානිය පිළිබඳව ඒ දූවිලි වලින් එන හානිය පිළිබඳව
අලු වලින් වෙන හානිය ඊටාම නරකයි කියලා සඳහන් කළා. දැන් වෙන හානිය ඊට වඩා බරපතල විදියට වැඩි. ඒ නිසා ඒවා පිළිබඳව දැන් අද කවුරුවක් කතා කරන්නේ නැහැ. ඒ නිසා ජනතාව තමයි හැම පැත්තෙම පීඩාවට ලක් වෙන්නේ. ජනතාව තමයි ආණ්ඩු හදන්නේ. ජනතාව තමයි ආණ්ඩු රැක ගැනීම සඳහා කටයුතු කරන්නේ. ජනතාව තමයි ආණ්ඩු රැක ගන්න බැනගෙන දෙපැත්තම බැනගෙන හරි කටයුතු කරන්නේ. අද ඒ ජනතාවටම මේ ආණ්ඩු පහර දෙන තත්ත්වයට පත් වෙලා තියෙන නිසා මේක ඊටාම ඛේද ජනකයි. නිසා තෙල් මිල විහිලා දැම්මා. ඊගාවට හෙට අනිද්දා වෙනකොට විදුලි බිලත් ඉහළ දාන සූදානම් වෙනවා. ඒ වගේම ඒත් එක්කම ගෑස් මිලත් රුපියල් 300කින් ඉහළ දැම්මා. එතකොට මේ රටේ ජනතාව කොහොමද දරාගන්නේ? ඒ නිසා ආණ්ඩුව යම් සහනදායී වැඩපිළිවෙලක් ජනතාවට දෙන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් කිසිම සේත්ම එහෙම වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව වලට නැහැ. නිසා හරියට බැලුවොත් මෙහෙම සුපිරි පැලැන්තිය එකෙක් ඇවිල්ලා රට පාලනය කරන තත්ත්වයටත් වඩා එහා ගියපු හුරා කෑමක් ගසා කෑමක් සිද්ධ කරලා අද පාලකව එදා මුනිවත රකින්න තත්ත්වයටපත් වෙලා තිනවා. එදා වේදිකාවල කතා කරපු අයද කෝ කියලා අපිට හිතෙනවා. එදා මේ වේදිකාවල කතා කරපු නායකයෝ කෝ? ඒ නායකයෝ කියපු දේවල් අද මේ නායකයෝ කියපු දේවල් බොරුනේ සම්පූර්ණයෙන්ම කියලා දෙන්නේ. අපි දැක්කා එතුමාන්ලා කියනවා අපි පත් වෙලා සුමානයද දෙකක්ද යනකොට අරගෙන එනවා කිව්වා මහ බැංකුව හොරාකාව අර්ජුන මහින්ද්‍රන්. කොහේ දැන් තාම නැද්ද ඒගොල්ලෝ හොයාගෙන දැන් මා තාම සුමානයක් ගියේ නැද්ද? සුමානයක් ගිහිලා නැතුව හොයාගන්න බැරිද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒව ගැන අඩුම ගානේ කතා කරන්නේ නැහැ. ඊගාට අනිත් පැත්තෙන් බැලුවාම මේ රටේ වසර 30ක සාපලත් යුද්ධයක් තිබුණා. ඒ යුද්ධ තියෙන වෙලාවේදී විශාල ධනස්කන්ධයක් ඒ යුද්ධ වෙනුවෙන් කැප කරන්න සිද්ධ වුණා. අභිආයුධ වලට ඒක උණ්ඩයක් හැමතිස්සෙම පිට වෙන උණ්ඩයක් පාසාම මේ විශාල ධනස්කන්ධයක් මේ වැය කරන්න සිද්ධ වුණා. එතකොට මේ විශාල රටේ කඩා වැටෙන්න ඕනේ ඒ කාලේ. ඉතින් ඒ කාලෙත් පාලකෝ යම් ආකාරයකින් රට පාලනය කරගෙන ලයිට් බිල් වතුර බිල් පාලනය කරගෙන ජනතාවට සහන දෙමින් කටයුතු කරගෙන ආවා. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි දැන් තියෙන අපිට වැඩපිළිවෙලක් නැතිකම. දැන් උදාහරණයක් විදිහට ගත්තාම වෙන රටවල් ඔක්කොම අත්හදාවල් ඉස්සරහට යනවා. දැන් ලෝකේ දැන් රටවල් වල බලවත් වෙලා තියෙන්නේ අවියාවුදත් එක්ක. තාක්ෂණික දියුණුවත් එක්ක. අද අපිට මොනවද තියෙන්නේ? අඩුම ගානේ මරෙන් තෙල් ටික ආවේ නැතොත්, එහෙන් වතුර ටික එහෙන් තෙල් ටික ආවේ නැතොත්, එහෙන් ගෑස් ටික ආවේ නැතොත්, එහෙන් අනෙක අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ආවේ නැතොත් රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ. මුම්මු මරාගෙන අපේ රටේ මරාගෙන ජීවත් වෙන සත්‍යයටපත් වෙලා තියෙන නිසා මොනවද අපිට නිෂ්පාදනය වෙලා තියෙන්නේ? ඒ සාර 76ක් නරකයි කියලා ආපු සාපයට වඩා බරපතල සාපයක් තමයි අද වැදිලා තියෙන්නේ. සකාරද මේක දැන් අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට අඩුම ගානේ රටක් වුණාම පාලකයෙක් වුණාම අවුරුද්දක් දෙකක් හරි යනකොට රටේ නිෂ්පාදන ඇති කරන්න මේ විද්‍යාඥයෝ දාලා ඒවා අත්හදා බලලා පරීක්ෂණ කරලා විකල්ප බලශක්තිය වලට යන වැඩපිළිවෙලක් අපිට හදා ගන්න ඕනේ. අඩුම එහෙමවත් මොනවාක්වත් වැඩපිළිවෙලක් නැහැ. නිසා අඩුම ගානේ මේ සූර්ය තාපයෙන් වාහනයක් දුවන එක, සූර්ය තාපයේ විදුලිය අරගෙන ඉවරලා විදුලියෙන් ජනතාවට විදුලිය ලබා දෙන එක, ඊගාවට මේවා විකල්ප බලශක්තිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක්වත් අද ඉදිරිපත් වෙලා නැහැ. නිසා අපි ලෝකයේ අභියස බැලුවාම අපි ඉතින් ඇත්තටම මේ හැකියාවක් නැති පිරිසක් බවට පත් කරලා දෙන මේ පාලකයෝ. ඒ නිසා මේගොල්ලෝ ආවේ 76ක සාපය නිමාඩපත් කරන එක අද ඊට වඩා වැඩි සාපයක් 76කටත් වඩා කාලයක් ගත්ත සාපයක් අද වැදිලා තියෙනවා කියන කාරණාව තමයි මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ වසර 30ක සාපලත් යුද්ධය නිමා කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් කරපු සුලේ සලේ මහත්මයා එතුමා බුද්ධ්‍යංශ ප්‍රධානීව වැඩ කටයුතු කළා. එතුමා සියලු කැපකිරීම තමන්ගේ පෞල් ජීවිතය ගැන, තමන්ගේ ගෙදර ගැන, තමන්ගේ පෞද්ගලිකත්වය ගැන කතා කරගෙන ඒ වෙනුවෙන් කැප කරගෙන රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය ආත්මය පරිත්‍යාග කළා. ඒ කියන්නේ ජාතිය, ආගම, කුලය ආදී දේවල් නොතකා එතුමා සියලු කැපකිරීම කරලා වසර 30ක සාපලත් යුද්ධයක් නිමාවටපත් කරන්න කටයුතු කළා. එතුමාන්ලා නිසා තමයි අද රටේ යුද්ධයකට යන වියදම නැති වෙලා තියෙන්නේ. අද මිනිස්සු බයකින් තොරව නිදහසේ ගමන් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන. එක වාහනේ දරුවන්ටයි දෙමව්පියන්ටයි එකට යෑමේ හැකියාව ලැබිලා තියෙන විවර කරපු ත්‍රස්තවාදී යුද්ධය නිසා. යුද්ධය නිමාවටපත් කරපු නිසා. ඒතොර ඒකට ප්‍රමුඛතාවය ගත්ත නායකයෙක් තමයි බුද්ධ්‍යංශ නායකයා තමයි හමුදා කඳවුරු ඇතුළට මේ LTT කඳවුරු ඇතුළට අපේ අය යවලා ඒ සම්පූර්ණ තොරතුරු අරගෙන ඒ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය වන බුද්ධි තොරතුරු සපයා දුන්නු නායකයා තමයි සුලේ සලේ මහත්මයා. එතුමා අද ඊටාම සැහැසි ලෙස දින 90ක් ඩීஓ ගහලා එතුමාව හිර කරගෙන අද ප්‍රශ්න කරන තත්ත්වයටපත් වෙලා ඉතින් මොකක් සඳහාද? පාස්කු ප්‍රහාරය සම්බන්ධව. ඒතොර පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ඉන්නේ
මේ වර්තමාන ආණ්ඩුවේ මධ්‍යම කාර්යක ස්වභාවය නම් එතුමන්ලා එපැයි අරගන්න මේකට. මේකේ අඩුම දැන් ඕනෑම කෙනෙකුට මේ හාමුදුරුවෝ හරි අපේ පිටිපස්සේ ඉන්න අපේ මාතුරු දෙන්න හරි ඕනෑම වෙලාවකදී අත්අඩංගුවට ගන්න පුළුවන්. මොකද්ද? චෝදනාවක් දැම්ම අත්අඩංගුවට ගත්තා. එතකොට චෝදනාව දාන්නේ සැකකරුවෙක් කියලා. එතකොට ඒවා උසාවියේ ගිහිල්ලා තමයි ඒවා විසඳ ගන්න තියෙන නිසා සලේ මහත්මයාත් ඒ වගේ අත්අඩංගුවට අරගෙන ඉතින් අත්අඩංගුවට අරගත්ත එක වෙනම තියච්චාවි මේ රටක් වෙනුවෙන් ජීවිතයක් කැප කරපු ඔය පාලකයෝ අද ඔය බලයේ ඉන්නේ ජනාධිපතිවරු වෙලා තින්නේ ඇමතිවරු වෙලා තින්නේ නැත්තම් මෙලහට මැරිලා. ඒ කියන්නේ මේ LTT ත්‍රස්තවාදයේ පරාජය නොකළා. එහෙම සැලකිල්ලක්වත් අඩුම ගානේ කරන්න බැරි වෙලා තිනු සලේ මහත්මයාණන්ට එතුමා අද හිර කරලා එතුමාන්ට දැන් අපි දැක්කා ඊයේ පෙරේදා දිනවලදී පැහැදිලි කරන එතුමා ඉන්න කාමරේ කරපොත්තන්ගෙන් මීයන්ගෙන් ගහන වෙච්ච ප්‍රදේශයක් කියලා වැසිකිලි මේ ගඳේන ප්‍රදේශයක් ආහාර පාන ටිකවත් ගන්න බෑ. ඒ වගේ ඊටාම දුක්ඛිත ආකාරي වද දෙන තත්වයකටපත් වෙලා තියෙන එතුමා නන්න. ඉතින් ඒ නිසා අපිට අපි මේ කෙලෙහිගුණ සැලකීමක් තියෙනවනේ මොකාට මොනවත් කියන්න පුළුවන්. හැබැයි ඒ කැපකිරීම කරන්න බෑ. නිසා මතක තියාගන්න ඕනේ. අද අපි නිදහස ජීවත් වෙන්නේ කතා බහ කරන්නේ යන්නේ එන්නේ මේ සියල්ල කරන්නේ. එතුමන්ලාගේ කැපකිරීම නිසා පරිත්‍යාගය නිසා එතුමන්ලා බුද්ධිය මේවලා කටයුතු සිද්ධ කරපු නිසා. නිසා ඒ වගේ අයට අපි කියමුකෝ වැරදි කාර්යයක් කියලා. වැරදි කාර්යයක් වුණත් ඔහුට සලකන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ සලකිල්ලවත් අඩුම ගානේ දක්වලා නැහැ. සාමාන්‍ය හොරුන්ට මංකොල්ලකාරයන්ට දෙන සැලකිල්ලවත් එතුමන්ලන්ට දක්වන එක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ඒ වගේ නායකයෝ ආරක්ෂා කරන්න කටයුතු කරන නිසා පාලකයන්ට අපි මතක් කරනවා ඒ වගේ දැඩි විදියට ඔවුන්ගෙන් පලි ගන්න කටයුතු කරන්න එපා කියන එක ඉතාම පහත් ක්‍රියාවක්. ඔබතුමන්ලා වගේ දේශපාලන පක්ෂයකට නොගැලපෙන ක්‍රියාවක් කියන කාරණාවත් මේ වෙලාවේ මතක් කරන්න. පලි ගන්න එක, ඒ වගේම අවමාන කරන එක, ඒ වගේ දැඩි විදියට හානි කරන එක බරපතල වැරද්දක්. ඒ නිසා එතුමන් වගේ අයට අඩුම ගානේ එළියට එතුමා පැනලා යන්නේ නැහැ. එළිය තියලා මේ පිළිබඳව ප්‍රශ්න කරලා වැරදිකාරයෙක් නම් අත්අඩංගුවට ගන්න තිබුණා. ඒ නිසා පාස්කු ප්‍රහාරය දීපු අය, පාස්කු ප්‍රහාරයට මැදිහත් වෙච්ච අය පැහැදිලිවම මරාගෙන මැරෙන ඉබ්‍රාහිම් නානාගේ දරුවෝ දෙන්න මරාගෙන මැරුණා. ඒ නිසා එයාගේ තාත්තා තමයි මධ්‍යම කාර්ය සභාවේ ඉන්නේ. ඒ නිසා එතුමන්ලාගෙන් ප්‍රශ්න කරලා එපැයි මේව හරියනම් අත්අඩංගුවට ගන්න. ඒ නිසා ඒ වගේ දෙයක් නැතුව සම්පූර්ණයෙන් තරහ පරිමාණ පත්වලටපත් වෙලා තිනු විතරක් නෙමෙයි. අපි දැක්ක කතෝලික පල්ලිය ඒ වෙලාවේ බලවත් විදිහට ඉල්ලීම කළා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු සොයලා මේ වැරදිකාරයන් දඬුවම් දෙන්න කියලා. දැන් මේ දවස්වල මොකද කරන්නේ? කවුරු හරි අල්ලගෙන එනවා, ඇතුළට දානවා, දාලිව ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා, කතා කරනවා. මේ සමාජයේ මතවාදයක් ගොඩ නැගෙන තත්වයකටපත් වෙලා තිනවා. එතකොට අර ඒ පල්ලිය සතුටු වෙනවා. පාස්කුනේ. නමුත් මෙහෙ ඇත්ත නෙමෙයි. මේක ඇත්ත නෙමෙයි. ඒ නිසා ඇත්ත සත්‍ය සොයාගෙන ජනතාවට මහමොලකරු කවුද කියලා පැහැදිලිව සඳහන් කරන්නේ. ඒ නිසා මහමොලකරු ඉන්නේ වෙන කොහෙවත් නෙමෙයි බුදුමන්ලා ගාව කියන එක පැහැදිලිව මතක් කරන්න ඕනේ. ඒ නිසා අද ඉන්න ශානි අබේසේකර මහත්මයා පවා කිව්වා රංජන් රාමනායකට කිව්වා මේ හඬපටය පිළිබඳව සඳහන් කළා. හඬපටේදී කියනවා මෙයා දරුවෝ දෙන්න මේ වගේ දෙයක් කරනවා තාත්තා දන්නේ නැද්ද? ඒතර එහෙම කියපු කෙනාට ඉතින් ඇයි අරගොල්ලෝ අරගෙන ප්‍රශ්න කරන්නේ නැද්ද? මේ නිසා පලි ගැනීමක් මිස මේ යථාර්ථය සෙවීමක් නෙමෙයි කියන කාරණා මතක් කරන්නට ඕනේ. නිසා ඒවා බරපතල ඛේදවාචක බවට පත් වෙන්න පුළුවන්. පාලකයෝ හෙට අනිද්දා බලෙන් යන්න පුළුවන්. හැබැයි නිලධාරියා ඒවට වග කියන්න වෙයි. නිසා ඔබතුමන්ලා කල්පනා කරලා බුද්ධියෙන් කටයුතු කරන්න කියන එක නිලධාරින් මතක් කරන. මොකද විනාශ හානිය වෙනකොට කවුරුවත් නැහැ කියන එක පැහැදිලිව මතක් කරන්න ඕන, රැක ගන්න. අනික් කාරණා තමයි දැන් මේ වෙනකොට යුදමය තත්ත්වයක් ලෝකයේ තුල මේ විකාශනය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඇමරිකාව සහ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය ගැටුමක් බවට පත් වෙලා තියෙනවා. මේක ලෝක යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. මැද පෙරදිග යුද්ධය කියලා තමයි මේකට සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපි කියනවා දැන් මෙහි ඉන්න සමහර මැති ඇමතිවරු, ඒ වගේම තමන්ගේ මුස්ලිම් සමහර ජනතාව, සමහර කෙනෙක්, සමහර සිංහලයෝ පවා මේක එක පැත්තකට ලඝු කරන්න හදනවා මේකේ වැරද්ද කියලා. නිසා අපි අහනවා ඊශ්‍රායලයවත් ඇමරිකාවවත් නෙමෙයි මේකට ඇත්තටම වග කියන්න ඕනේ කාරණාව. කවුද වග කියන්න ඕනේ? දැන් අපි දැක්ක එක සැරයක් පලස්තීනයේ බෝඩරේ ඉඳලා ඊශ්‍රායල් බෝඩරේට පැනලා ඊශ්‍රායල් ජනතාව ඝාතනය කළා, මැරුවා. ඒ වගේම ඔවුන් ආයුධ සන්නද්ධව හිටපු අය නෙමෙයි, ආයුධ සන්නද්ධව ඇවිල්ලා මේ විශාල ප්‍රමාණයක් ඝාතනය කළා, දූෂණය කළා.
එතකොට තමන්ගේ රටක නායකයෙක් විදියට තමන්ගේ රටට පැනලා යම්කිසි කෙනෙක් යම්කිසි ජනතාවකට හානියක් කළා නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ කාර්යභාරය රටේ පාලකයන්ට තියෙන නිසා ඊශ්‍රායලයකට ප්‍රහාරයක් එල්ල කළා ඒක නිමාවටපත් වුණා. එතනින් ඉවර වුණා. ඊට පස්සේ දෙවනි වතාවට මොකද කළේද? සැලසුම් සාගතව ලෝකයේ තියෙන අනිකුත් මුස්ලිම් රාජ්‍යයන් ආඳාගෙන මැදපෙරදිග රාජ්‍යයන් වලට මතක් කරා මේක ඊශ්‍රායලට පහර දෙන්න ඕනේ කියන මතවාදයක් ගත්තා. ඒ මතවාදය ගත්ත ගමන් ඊශ්‍රායලට මේක තොරතුරු ලැබුණා. ලැබිච්ච ගමන් ඊශ්‍රායල පෙරමුණ ගත්තා. මොකද යුද්ධයකදී ඉස්සෙල්ලාම ඉක්මන් වෙන මිනිස්සයා තමයි ඒ මිනිස්සගේ ජයග්‍රහණය සනිටුහන් කර ගැනීම හැකියාව තියෙන නිසා ඔවුන්ට Tamanට ගහනවා කියලා කිව්වොත් හතුරෙක් අපිට දන්නව නම් ඇත්තටම මිනිමරුවෙක් කියලා අපිත් කරන්නේ ඒ වෙනුවෙන් මැදිහත් වෙන එක. අපි අපේ ආරක්ෂාව සපයා ගන්න. ඒ නිසා ඊශ්‍රායල මැදිහත් වෙලා ඒකට මේ ප්‍රතිප්‍රහාර දීලා දැන් මේ වෙනකොට ලොකුසාල යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තවත් පැත්තකින් කියනවා ඉරානයේ ළම පාසල් වලට අපි කවදාවත් අනුමත කරන්නේ මේ යුද්ධය අපි කියන්නේ දෙපාර්ශ්වයටම තුන් පාර්ශ්වයට නවත්තන්න. නවත්තලා මේකේ මහා විශාල බෙදා ගන්න දෙයක් නෑ. සමහර මේ නායකයෝ මැරලා ගියාට පස්සේ මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ? ඒ නිසා අපි මතක් කරන්නේ මේ මැරෙන්නේ ඊශ්‍රායලේ මැරුණත්, ඉරානේ මැරුණත්, ඇමරිකාවේ මැරුණත් මැරෙන්නේ පෙර පාසලකට ඇහුවොත් ළමයි. පාසලකට ගැහුවොත් ළමයි. ඊගාට වැඩිහිටියෝ. ඒ නිසා වැඩිහිටි නිවාස වලට අදින්න පුළුවන්. ඒ නිසා දැන් මේක සමහර වෙලාවෙදී එක පැත්තකට බැර කරනවා. මේක ඊශ්‍රායලෙන් පහර දීලා ළමා සොල්දාදු ළමා පාසලකට ගහලා ළමයි මැරුණයි කියලා. ඒතර වැඩිහිටි නිවාසයකට ගහලා ඒ අය මැරුණයි කියලා. එහෙම නැත්නම් ආරෝග්‍ය ශාලාවකට රෝහලකට ගහලා ඒ අය මැරුණයි කියලා. එතකොට ඒ ඉරානෙන් ගහන එක හරියටම සනිටුහන් කරගෙනද ගහන්නේ. නිසා ඊශ්‍රායල ජනතාවත් මැරිලා තිනවා. ඊශ්‍රායල ළමයි මැරිලා තිනවා. ඊගාවට ඉරානෙත් මේක වෙලා තියෙන නිසා අපි දෙපාර්ශ්වයටම කියන්නේ කරුණා කරලා මේ යුද්ධය නතර කරලා සාමකාමීත්වය ඇති කරන්න කටයුතු කරන්න. මොකද මේක එක පැත්තකට අපේ රටේ ඉන්න කවුරුවත් මේක එක පැත්තකට ලහු කරන්න එපා. හැමෝම වග කියන්න ඕනේ. නිසා Tamanට ගහනකොට ප්‍රතිප්‍රහාර දීම තමයි ඊශ්‍රායලය සහ ඇමරිකාව එකතු වෙලා කරලා තියෙන්නේ. ඒ කියන්නේ Tamanට එන හානිය අවම කර ගැනීම සඳහා කටයුතු කරලා තියෙන නිසා ඒක දැනගෙන මේක පිළිබඳව මේ කතා කරන්න කියන කාරණා මතක් කරන එක පක්ෂග්‍රාහී වෙලා කටයුතු කරන්න එපා. මොකද ලෝක යුද්ධයක් තියෙන නිසා ඒක අපිට පක්ෂග්‍රාහී වෙන්න අවශ්‍යතාවය නැහැ. නමුත් සත්‍ය දේ සත්‍ය විදියට ප්‍රකාශ කිරීම තමයි කරන්න ඕනේ කියන කාරණාවත් මේ වෙලාවට විශේෂයෙන් මතක් කරනවා. දැන් හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාව විවිධාකාරයෙන් කොටු කරගන්න විවිධ කුමන්ත්‍රණ යනවා. ඒ අතරේ ඔහු විසින් මේ විවිධ තොරතුරු අර පුපුරාගත් පිරිසට දුන්නා කියනවා. දැන් මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබ වහන්සේලාගේ අදහස? දැන් ඒ සලේ මහත්මයා ඉන්නේ CID එකේ ඇතුළත. ඒතර ඔහු අද හිරකාරයෙක් විදියට සිරගත කරලා ඔහුට දැඩි දඬුවම් පවා ලබා දීලා තියෙනවා. දැඩි දඬුවම් කියන්නේ අපි අර සඳහන් කරපු විදියට. එතකොට දැන් මේකට මොනවා හරි දෙයක් ගොනු කරන්න එපාය. ගොනු කරලා එතුමා පිළිගත්තා හරි මොන පිළිගත්තා හරි මේ වගේ දේවල් ප්‍රකාශ කරලා මේ අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි මේ කළා තියෙන්නේ. නිසා මේ DNA පරීක්ෂණයකට මේ යොමු කළාය තුන්වෙනි වතාවට හරි යොමු කළා. ඒක ජනාධිපතිතුමා විසින් ගත යුතු ක්‍රියාමාර්ග. ඒක සලේ මහත්මයා විසින් ගත යුතු ක්‍රියාමාර්ගයක් නෙවෙයි. ඉතින් අනුජ ප්‍රේමරත්න මහත්මයා අපි දැක්ක කියනවා මේක නිකන් මේ මිනිස්සයා මේ සලේ මහත්මයා අපහසුතාවයටපත් කරන්න ගොනු කරන්න ලද කරුණු කියන කාරණාව පැහැදිලිව සඳහන් කරලා තියෙන නිසා එතුමා වගේ කෙනෙක් එහෙම කරන තත්වයකටපත් වෙන නිසා එතුමාව හිර කරන්න Tamanට අවශ්‍ය විදියට ආවෙනික විදියට හිර කරගෙන දැඩි දඬුවම් දීලා බලන මොනවා හරි දෙයක් මේ තොරතුරක් ගන්න කියලා කියන්නේ එයා වැරදිකාරයෙක් විදියට අවශ්‍ය වෙන පසුබිම සකස් කර ගන්න අවශ්‍ය පසුබිම තමයි සකස් කරන්නේ. මේ දඬුවම් දෙන්නේ ඒකට. දඬුවම් දුන්නා දින ගණනා දින 90ක් ඔය වගේ තන්නේ රඳවාගෙන ප්‍රශ්න කරන්න තියෙනවා. ඒ දින 90 යනකොට මේ මිනිස්සු මානසිකව කඩා වැටෙනවා. ඊගාට මේ සත්තුන්ගෙන් ගහන වෙච්ච කැරපොත්තෝ මීයෝ අපිරිසුදු තත්ත්වයටපත් වෙච්ච කන්නවත් හරියට නැති පොඩි කුටියක දාලා හිර කළ දුනාම ඒ මිනිස්සයා මානසිකව කඩා වැටලා මේ මිනිස්සගේ මොනවා හරි දෙයක් ගන්න තමයි මේ එකයි කරන්නේ. නිසා සලේ මහත්මයාව අපහසුතාවයටපත් කරලා එතුමාගේ මොනවා හරි දෙයක් අරගන්න බලනවා. නිසා මේ අනවශ්‍ය දේවල් මේ සඳහන් කරන්න කියන කාරණා තමයි මතක් කරන්න තියෙන්නේ.
සුබ දවසක්. මම සිංහල රාජ්‍ය ජාතික සංවිධානයේ මහලේකම් මధుභාෂණ ප්‍රවත් රණහංශ. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට ජනතාවගේ ආර්ථිකයට ලොකු පීඩාවකට ලක් කරන්න රුපියල් 25ක් වගේ වැඩි මුදලින් අපි 25ක් වට මේක හරියටම බැලුවොත් මේ මාසෙට 25ක් නෙමෙයි පළවෙනිදා වැඩි වෙච්ච එකත් එක්ක 30කට ආසන්න මුදලකින් මේ වෙලාවේ සියලුම තෙල් ටික වැඩි වෙනවා. ඒ වගේම ගෑස් ටික වැඩි වෙනවා. එක මිටට කාන්තාව කියලා ගෙනාව එක මිටට කාන්තාව ටික තියලා කුස්සියට ගහලම දැම්ම මේ ආණ්ඩුවේ හොඳටම කාන්තා දිනේ සමරලා ඉවරලා තෑග්ගක් දුන්නා ආපු කාන්තාව ටිකටයි රටේ ඉන්න සමස්ත කාන්තාවන්ටයි මේ හොඳ තෑග්ගක් දුන්නේ මේ ගෑස් එක වැඩිම කරලා දීලා. එතකොට ඒකම දැන් මේ වෙනකොට තෙල් මිල වැඩි කරලා තියෙනවා. මේ තෙල් මිල වැඩි කිරීමත් එක්ක ජන ජීවිතයට දැවැන්ත විදියට බලපානවා. මිනිස්සුන්ගේ පොදු ප්‍රවාහන සේවයේ ඉඳලා සියලුම ප්‍රවාහන කටයුතු සියලුම ජීවන තත්ත්වයන් වලට මේ කරුණු කාරණාව බලපානවා. ඉතින් ඒකත් එක්ක දැන් අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකොට සියලුම භාණ්ඩවල මිල ඉහළ යෑමක් වෙනවා. හැබැයි ආණ්ඩුවේ ඩෝබි රංචුව සහ ආණ්ඩුවෙන් පඩි අරගෙන මේ ආණ්ඩුවට ප්‍රශස්ති කියන පිරිස මේ පිළිබඳ හැලී ලියනවා. ඉතින් උදාහරණයක් ඇරෙට කියනවා මේ අරහෙ වැඩි වුණා, මෙහෙ වැඩි වුණා, අරහෙ මෙහෙම වුණා කියලා. ඉතින් එහෙ වැඩි වුණා, මෙහෙ වැඩි වුණා, අරහෙ වැඩි වුණා කියන ඒවා කියන්නද ජනාධිපති කෙනෙක්වපත් කළේ? එහෙමනම් අර දරුවෙක්වපත් තියාගන්න ඕක ළමයෙකුට දෙන්න. අරහෙ තෙල් වැඩිච්ච හින්දා මම මෙහෙම කරනවා, මෙහෙ තෙල් වැඩි වෙච්ච හින්දා මම තෙල් වැඩි කරනවා. එහෙමනම් ඉතින් ජනාධිපති කෙනෙක්වපත් කරගන්න ඕනේ. ඒක දෙනවනේ අර හන්දිය කඩේ මුදලාලි කෙනෙකුට. නැත්නම් අර මේ හන්දිය කොටුවේ තොග මුදලාලි කෙනෙකුට දෙනවනේ. අර හිමිල වැඩි වුණා මෙහෙ මිල වැඩි වුණා ඒක නිසා අපේ කඩේත් බඩු වැඩි කරා කියලා කියනවා වගේ මේ අර රටේ වැඩි වුණා මෙහෙ රටේ වැඩි වුණා කියලා කියන්න මේ ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ. එතකොට මේ ඒකත් එක්ක බලනකොට දැන් මේ වෙනකොට මේ ලෝකයේ වෙළඳ පොලේ තෙල් මිල දැවැන්ත විදියට පහළ වැටෙනවා. බොර තෙල් මිල යුද්ධය තිබ්බට දැන් මේ වෙනකොට බොර තෙල් මිල පහළ වැටලා තියෙනවා. එතකොට බොර තෙල් මිල පහළ වැටලා තියෙද්දි මේ ලංකාවේ ඉන්න ජනාධිපතිලා මේ ලංකාවේ ඉන්න පුද්ගලයෝ ටික මේ මැති ඇමතිවරු ටික තෙල් මිල ඉහළ දානවා. ඊට පස්සේ අර කීර්ති පොල්කුඩු කීර්ති අබේසිංහ ඇවිල්ලා කියනවා මේ අපි නෙමෙයි වැඩි කළේ ඒක වැඩි කළේ මේ සිපෙට්කෝ එක ඒක වැඩි කළේ අහවල්ලු මේ ඒක වැඩි කරේ මේගොල්ලෝ. ඉතින් එහෙනම් ඕගොල්ලන්ට පඩි ගෙවලා ඕගොල්ලන්ට යාන වාහන දීලා තියාගන්න ඕනේ නෑනේ සිපෙට්කෝ එකට රට පාලනය කරන්න කියලා ඕගොල්ලන්ගේ ගෙදර තියෙනවානේ. මොකටද ඕගොල්ලන්ට පඩියක් දීලා ඕගොල්ලන්ට තෙල් ගාස්තු දීලා ආරක්ෂකයෝ දීලා පාර්ලිමේන්තුව අරස් කරලා මොකටද මේ එහෙනම් මේ මෙව්ව කරන්නේ මේ නඩත්තු කරන්නේ? එහෙනම් සිපෙට්කෝ එකට ඕන විදියට නටා ගන්න කියලා ඕගොල්ලන්ගේ ගෙදර තියෙනවා. ඡන්දෙදි කයිවාරු ගැහුවා අපිට මෙහෙම කරන්න පුළුවන් අරම කරන්න පුළුවන් හඳෙන් හාල් ගෙනත් දෙන්නම් එක පෑම් පාරෙන් කිය කුණුහරුප කතා කිව්වනේ. කුණුහරුප කතා කිව්වා වගේම දැන් කරලා පෙන්නන්න. ඒකම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ ජනතාවට සහන දෙන්න පුළුවන් මේ තෙල් මිලත් අඩු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රටේ ඉන්න මැති ඇමතිවරු මේ පරිභෝජනය කරන ඉන්ධන දීමනාව කපා හැරියොත් මේගොල්ලොන් යන මේ කෝටි ගණන් වාහන ටිකෙන් බැහැලා සාමාන්‍යයෙන් පොඩි වාහනයක වැගන්නාර් එකක් විසල් එකක් වගේ පොඩි වාහනයක ගියොත් මේ තෙල් දීමනාව කපලා මේ රටේ ජනතාවට දැවැන්ත තෙල් සහනයක් ලබා දෙන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව මේගොල්ලෝ ජනතාව පීඩනයට ලක් කරලා මේගොල්ලෝ සුපෝකභෝගී වාහනවල පදිනවා. මේගොල්ලෝ කෝටි ගණන් වල වාහනවල තියාගෙන එහෙට මෙහෙට යනවා. ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා අත්‍යවශ්‍ය ගමනක් කරන්න ගමන් බිම යන්න එපා කියලා. ජනාධිපතිතුමා කොහොමද තීරණය කරන්නේ? මිනිහෙකුට තියෙන්නේ අත්‍යවශ්‍ය ගමනක්ද නැද්ද මොන ගමනක්ද කියන එක. ඒ මිනිස්යාගේ අවශ්‍යතාවය හැටියට ඒ මිනිස්යාගේ ගමන් බිමන් අත්‍යවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය නොවෙනවා. ඒක සමහර විට ජනාධිපතිතුමාට අත්‍යවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ මිනිස්යාට අත්‍යවශ්‍ය වැඩක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම කියන්නේ කොහොමද? එහෙම අත්‍යවශ්‍ය වැඩ කරන්න එපා. අත්‍යවශ්‍ය ගමන් බිමන් විතරක් යන්න කියන්න ඕන නම් ජනාධිපතිකමක් දෙන්න ඕනේ නෑනේ වාට. වාට ජනාධිපතිකමක් දීලා ඉවරලා රටේ ජනාධිපති ඉදිරියට තියාගන්න ඕනේ නෑනේ. එහෙනම් මිනිසුන්ට ඕන විදියට අත්‍යවශ්‍ය ගමන් බිම යන්න කියලා අර මේ අන්දරේගෙන් අහගන්න අන්දරේට කියන්න පුළුවන් ඔය කතා. එතකොට ඒ වගේ අන්දරේ විදියට හැසිරෙන්න එපා. ඒක නිසා මේ තෙල් මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න මේ තෙල් මිල අඩු කරන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම මේ තෙල් මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න කියන්නේ මොකද හේතුව මේ රටේ දැවැන්ත ආර්ථික අහේනියකින් මේ රටේ ජනතාව දුක් විඳිනවා. එතකොට ඕගොල්ලෝ සැප ගන්න එපා. මොකද ඕගොල්ලෝ ධනපති පන්තියේ ඉන්න මහා දැවැන්තයන්ට සැප වාහන ගේන්න අවස්ථාව හදලා දුන්නා. ඒගොල්ලන්ට සැප පහසුකම් ඔක්කොම ටික හදලා දුන්නා. හදලා දීලා මේ රටේ මිනිස්සුන්ට බදු ටිකක් ගෙව්වට පස්සේ තෙල් ටිකක් ගහන තත්ත්වයට මේ රටපත් කරන්න එපා කියන එක විශේෂයෙන්ම ජනාධිපතිතුමාට මතක් කරනවා. දැන් ඒ වගේම මේ ඇමතිවරු ඇවිදින පුස්තකාල වගේ කියලා තමයි කිව්වේ එනකොට.
ඉතින් මේ විජිත හේරත් ඇමතිවරයා එහෙම ගිහිල්ලා මේ ජාත්‍යන්තරේ කරු ප්‍රකාශයන් පිළිබඳව මේ දවස්වල බොහෝ පුවත් මැවෙනවා. මොකද්ද ඔබගේ අදහස? ඒක මෙහෙමයි. විජිත අපි ඇත්තටම විජිත හේරත් ඇමතිතුමාට අපේ විදේශ කටයුතු ඇමතිතුමාට ඉංග්‍රීසි බැරි එක නෙවෙයි අපි hina වෙන්නේ. හරිද? අපිත් ඉංග්‍රීසි බෑනේ. අපි සිංහල මිනිස්සුනේ. එතකොට තමන්ගේ උපන් භාෂාවේ හැටියට ඉංග්‍රීසි 100% බැරි වෙන්න චතුර ලෙස කතා කරන්න බැරි වෙන එක ගැන අපි hina වෙන්නේ නැහැ. හැබැයි අද රටේ ජනතාව hina වෙන්නේ මේගොල්ලෝ ඇවිදින පුස්තකාල කියලා. මේගොල්ලෝ මේ අපිට වැඩිය කෙරුමොනේ අපි තමයි කියලා. ඒ දවස්වල අපි දැක්කා අර කපුටාස් කියලා බැසිල් රාජපක්ෂට hina වෙච්ච හැටි, ලාෆ් ගෑස් කියලා රනිල්ට hina වෙච්ච හැටි ඒවා අපි දැක්කනේ. අද මිනිස්සු අද අපි hina වෙන්නේ ඒ hina වෙච්ච උන්ට ditta ධම්ම වේදිනිය කර්මය පරිසම්දෙන එක. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ කර්මයේ කොටස් පහක්. එතකොට ඒකේ ditta ධම්ම වේදිනිය කර්මය කියන්නේ මෙලොවදීම පරිසම්දෙන කර්ම. එතකොට ගිය ආණ්ඩුවල විපක්ෂයේ ඉන්නකොට මිනිසුන්ට hina වුණා. ඉංග්‍රීසි කෑල්ලක් වැරදෙනකොට උඩ පැන hina වුණා. ඒ මිනිස්සු සමාජ මාධ්‍ය ජාලාවල බුලි කරෙව්වා. ඒ මිනිසුන්ට සම්පූර්ණයෙන්ම විවේචන කරා. ඔයිට වැඩිය වැරදෙනවා. ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ මිනිසුන්ට ඉංග්‍රීසි වර්ධිනවා. හැබැයි කවදාවත් දැකලා තියෙන සමාජ මාධ්‍ය ජාලාවල ඔහොම විහිළුවට ගන්නවා. නෑනේ. හැබැයි මේගොල්ලන්ට මේ hina වෙන්නේ මේගොල්ලෝ පූර්වාදර්ශයක් දුන්න විපක්ෂයේ ඉන්නකොට මේ ඉංග්‍රීසි බැරි වෙච්ච දේශපාලඥයන් hina වෙන එක. අද ඒක මේ ආණ්ඩුවේ ඉන්න විජිතලට එතකොට ජනාධිපතිලට හැමෝටම පාරාවලල්ලක් වෙලා තියෙනවා කියන එක තමයි අපිට මේ වෙලාවේ පෙන්눔 කරන්න තියෙන්නේ. ඒ වගේම පසුගිය කාලේ මේ විපක්ෂ ඉන්නකොට මේ වත්මන් රජයේ සියලු ඇමතිවරු කිව්වේ මේ ඉන්ධන මිල වැඩි කරන්නේ ගසා කන්නයි ගසා කෑමයි වැඩි කියලා. දැන් මොකද වෙන්නේ? දැන් මෙහෙමනේ දැන් මේකේ මේ තෙල් ගත්තාම මේ තෙල් ටික සාමාන්‍යයෙන් මේ දැන් තියෙන වාතාවරණයේ හැටියට තෙල් ටික දෙන්න පුළුවන් රුපියල් 120කට. ඔය ජනාධිපතිතුමාගේ භාෂාවෙන් කියනවා නම් අපිට කරන්න පුළුවන් විධායකයා කැබිනට් එකයි දෙන්න එක මාස 6න් කරලා පෙන්නනවා එක පෑම් පාරින් කරලා පෙන්නනවා. ඔන්න දීලා බලන්න අපිට. හරිද? අපි කරලා පෙන්නනවා. ජනාධිපතිතුමාගේ භාෂාවෙන් විපක්ෂ ඉන්නකොට අපි කිව්ව විදියට තමයි අපි කියන්නේ. එතකොට මේගොල්ලෝ මේ එදා කිව්වා කාංචන කොමිස් ගන්නවා කිව්වා. කාංචනට 160ක් යනවා කිව්වා. ඒක අඩු කළොත් ජනතාවට සාහන දෙන්න පුළුවන් කිව්වා. එතකොට එහෙම කියපු ආණ්ඩුව ආවට පස්සේ මේ අය ආණ්ඩුව බලයට ආවට පස්සේ කාංචනගේ රුපියල් 160 අඩු කරේ නැහැ. ඊට පස්සේ කියනවා භාණ්ඩාගාරේ පිරලා ඉතිරිලා යනවා කියලා. භාණ්ඩාගාරේ පිරලා ඉතිරිලා යනවලු. හැබැයි අර කාංචනගේ කොමිස් එක තාම අඩු කරේ නැහැ. එතකොට මේ කාංචනගේ කොමිස් එක කාටද යන්නේ? මොකද දැන් ඒකම බලන්න පුළුවන් මේ ගල්ලංගුරු වංචාව. කෝටි 12000ක් වංචා කරලා තියෙනවා. එතකොට මේ ගල්ලංගුරු වංචාවේ පාඩුව ජනතාවගෙන් අය කරගන්නද මේ තෙල් මිල වැඩි කරේ කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. නැත්තම් මේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහළ යනකොට ඇයි එකපාරටම තෙල් මිල රුපියල් 20-30කට ආසන්න මුදලකින් වැඩි කරන්නේ? ගෑස් ඇයි එකපාරට 300කින් වැඩි කරන්නේ? එතකොට මේ ආණ්ඩුව කරන්න හදන්නේ අර ගල්ලංගුරු නැව් 10ක කරපු වංචාව ජනතාවගේ පිට තියලා ජනතාවට මත පටවලා ජනතාවගෙන් අය කරගන්න කියන එක අපිට විශේෂයෙන්ම හිතෙනවා මේ කරන වැඩ පිළිවෙලත් එක්ක බලනකොට. ඒකම දැන් මේ වෙනකොට අපි දකිනවා මේ ඊශ්‍රායලය ඉරානය සහ ඇමරිකාව අතර තියෙන මේ ලෝක යුද්ධ සමය ලෝක යුද්ධ ප්‍රමාණයකට මේක ව්‍යාප්ත වීමට උත්සාහයක් දරනවා. ඒකම අපි දකිනවා මේ වෙනකොට ලංකාවේ ඉන්න මේ එක එක NGO කල්ලි කණ්ඩායම් සහ මේ එක එක ඇජෙන්ඩා ක්‍රියාත්මක කරන නැත්නම් එක එක තානාපති කාර්යාලවල රෝකඩ ටිකක් මේ වෙනකොට අපි දකිනවා මේ රට ඇතුලේ නැති ප්‍රශ්නයක් උද්දීපනය කරන්න හදනවා. විශේෂයෙන්ම අපිට මොකද මේ කමේනිගේ සහ මේ මුල්ලා රෙජිම් වලින් කරන මේ අන්තවාදී ඉගැන්වීම් මේ අන්තවාදය මේ ත්‍රස්තවාදයේ ලෝකයට ව්‍යාප්ත කිරීම නැත්නම් මේ විශේෂයෙන්ම මේ හමාස් හූති වගේ ත්‍රස්තවාදී සංවිධානය පෝෂණය කරන මේ ඉරානය වගේ ත්‍රස්ත බූවල්ලගේ හිස මේ වෙලාවේ ගලවා දාන්න හදනකොට ලංකාවේ ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායමුත් මේ වෙනකොට ගැටලුවකට පත් වෙලා තියෙනවා දෝ කියන සැකයක් අපිට මතුවෙනවා. මොකද ත්‍රස්තවාදීන්ට ගහනකොට ඇයි ලංකාවේ ඉන්න අයට ඇඬෙන්නේ මේ ලංකාවේ ඉන්න මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් වලට ඇඬෙන්නේ? ඒගොල්ලෝ ත්‍රස්තවාදී නිසාද? එතකොට මේ වෙනකොට අපි විශේෂයෙන්ම දකිනවා මේ ලංකාවට වැඩිපුරම කුඩු ගේන්නේ මේ ඉරාන නෞකාවලින්. එතකොට මේ ඉරාන නෞකාවලින් කුඩු ගේනවා කියලා මේ වෙනකොට දැන් අදත් බිලියන ගානක බිලියන 10කට ආසන්න ප්‍රමාණයක කුඩු නැවක් ඇල්ලුවා. ඊට කලින් බිලියන 2කට විතර ආසන්න ප්‍රමාණයක කුඩු නැවක් ඇල්ලුවා. මේ ඔක්කොම ඉරාන නැව් වලින් ගේන්නේ. එතකොට මේ ඉරානය ඔවුන්ගේ ආර්ථිකයට සම්බාධක වැඩිච්ච නිසා ඔවුන් මේ ආර්ථිකය රඳවා ගැනීමට නැත්නම් ඔවුන්ගේ ආර්ථිකය වැඩි දියුණු කර ගැනීම සඳහා මේ ලෝකයට මත්ද්‍රව්‍ය බෙදා හැරීම නැත්නම් මේ ලෝකයට
මද්‍රව්‍ය මාෆියාවේ මහමලකරු විදියට ක්‍රියාත්මක වෙන බව අපිට පේනවා මේ ඉරාන නැව් වලින් ලෝකේ පුරා කුඩු බෙදා හැරීමත් එක්ක. එතකොට ත්‍රස්තවාදය පෝෂණය කරනවා, මද්‍රව්‍ය ජාවාරම්කරු පෝෂණය කරනවා. එතකොට මෙවැනි ඉරානයක් මුලින් උපුටා දාලා මේ ඉරානයේ ඉන්න ස්වදේශික ජනතාවට එහෙම නැත්නම් මේ ඉරානයේ ඉන්න නන් මුස්ලිම් වෙච්ච මේ ඉරාන ජනතාවට මේ ඉරානයේ නිදහස ලබා දෙන්න ඕනේ. මොකද ඔවුන් දැන් උදාහරණයක් ඇටියට මෙහි ලංකාවේ අපි දැක්කනේ ප්‍රී පලස්තීන් කියලා අඬනවා. ඒතකොට ප්‍රී පලස්තීන් කියලා අඬනවා නම් ප්‍රී ඉරාන් කියන එකටත් ඉඩක් තියෙන්න ඕනේ. ඕගොල්ලෝ අඬනවා ප්‍රී පලස්තීන් පලස්තීනයට නිදහස දෙන්න, පලස්තීනයට නිදහස දෙන්න කියලා. එහෙනම් ඉරානය කියන රටට නිදහස දෙන්න ඕනේ. එහෙනම් ඒ රටේ ඉන්න ජනතාවටත් මේ 130ක් වෙච්ච මේ අන්තවාදී ත්‍රස්තවාදී මුල්ලා රෙජිම් එකෙන් ගැලවිලා ඒ මිනිසුන්ට නිදහසේ ජීවත් වීමට, ඒ මිනිසුන්ට කැමති ආගමක් ඇදහිීමට, ඒ මිනිසුන්ට කැමති ඇඳුමක් ඇඳීමට, ඒ මිනිසුන්ට ඔවුන්ගේ සංස්කෘතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ යුතුයි. එතකොට මේ වෙනකොට ඇමරිකාව සහ ඉරානය, ඇමරිකාව සහ ඊශ්‍රායලය මේ වෙනකොට ඉරානයේ තියෙන මේ මුල්ලා රෙජිම් එක නැත්නම් මේ කමේනිගේ අන්තවාදී ත්‍රස්තවාදී රෙජිම් එක ඉවත් කිරීමට සූදානම් වෙනකොට ලංකාවේ ඉන්න පිරිසක් මේ වෙනකොට ඒ වෙනුවෙන් කිමුල් කඳුළු හෙලන උදාහරණයක් හැටියට අපි දැක්කනේ අරගලේ කරපු වෙලාවේ කිව්වේ නාකි මයිනා ගෙදර පළ කියලානේ කිව්වේ. මයිනා ගෝ හෝම්, නාකි මයිනා ගෙදර පළ, නාකින්ට රටවල් කරන්න බෑ කියලානේ. ඉතින් එහෙම කියපු පුද්ගලයෝ දැන් මේ වෙනකොට අර ඉරානයේ ඉන්න නාකි කමේනිට නැත්නම් මේ අන්තවාදී නාකියට කඩේ යනවා. එතකොට ඒකේ තියෙන ලොජික් එක මොකද්ද කියන්නකෝ? එතකොට එහෙම ලොජික් එකක් ගන්න බෑනේ. ලංකාවේ ඉන්න බැරි නම් වයසක මිනිස්සෙකුට දේශපාලනය කරන්න බැරි නම්, ලංකාව පාලනය කරන්න බැරි නම් ඉරානටත් බෑ. ඉරානයේ මිනිසුන්ටත් එහෙනම් මේ ඉඩ දෙන්න ඕනේ. ඔය නන් මුස්ලිම් වෙන දැන් මේ වෙනකොට වීදි බහැලා තියෙන, ලෝකේ පුරා වීදි බහැලා ඉන්නවා මුස්ලිම් නොවන මේ නිදහස් ඊශ්‍රායලයක් නිදහස් ඉරානයක් වෙනුවෙන් සටන් කරන පුද්ගලයෝ. ඉතින් ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනේ. එතකොට එහෙම කරන්නේ නැතුව මේ ඇවිල්ලා බොරුවට නැති කතාවක් කියන ඒකම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඇමරිකාව සහ ඊශ්‍රායලය කරන මේ ක්‍රියාකාරකම එන්නේ මේ ත්‍රස්තවාදී ඉරානය විසින් ඔවුන්ට දැඩි ප්‍රහාර මාලාවක් දියත් කරාට පස්සේ දැන් ඔය ඉරානයේ ඉන්න මුස්ලිම් ත්‍රස්තවාදී වෙනුවෙන් කිමුල් කඳුළු හෙලන නැත්තම් මේ හූති හමාස් කියන මුස්ලිම් ත්‍රස්තවාදීන් වෙනුවෙන් කිමුල් කඳුළු හෙලන කට්ටිය මේ බංග්ලාදේශයේ චිතගොන් කඳුවැටියේ බෞද්ධයන්ව සංහාර කරනකොට ඔවුන් වෙනුවෙන් කතා කළාද? එතකොට ඔවුන් අමුමුවේ ඔවුන්ගේ මේ බෞද්ධ කාන්තාවන්ව, චක්ම බෞද්ධයෝ, මර්ම බෞද්ධයන්ව අමුමුවේ පාරේ දූෂණය කරනකොට මුස්ලිම් තරුණයෝ 6-7 දෙනා එකතු වෙලා ඔය ඉන්න එක මේ මුස්ලිම් සංවිධානයක් ඇවිල්ලා ඒ වෙනුවෙන් කතා කරාද? ඒකට විරෝධතාවය කරා? ඒකේ මානුෂිකත්වය ගැන කතා කළාද? ඒකේ අමානුෂික ප්‍රචණ්ඩත්වය ගැන කතා කළාද? නෑනේ. එතකොට මේගොල්ලෝ මේ කරන්නේ මේ සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදයක් පෝෂණය කිරීමක්. මේ අන්තවාදීන්ට ත්‍රස්තවාදීන්ට මේ ලංකාව ඇතුලේ වැටවැන්දි නැත්තම් අනුරු කුමාරගේ ආණ්ඩුවට දැවැන්ත ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියන එක විශේෂයෙන්ම කියනවා. මොකද මේ ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට මේ ඉරානය සහ ඊශ්‍රායලය ගන්න ක්‍රියාමාර්ගවලට ශක්තියක් ධෛර්යයක් වන්න ඕනේ රජයක් වශයෙන් කියන එක විශේෂයෙන්ම අපි කියනවා. මොකද මේ විශේෂයෙන් මේ ඇමරිකාව සහ ඊශ්‍රායලය මේ ඉරානයේ ඉන්න ත්‍රස්තවාදීන්ව මුලින් උපුටා දමන්න ගන්න මේ ක්‍රියාමාර්ගයට විශේෂයෙන්ම මේ ලංකාවේ රජයක් හැටියට සහයෝගය දක්වන්න ඕනේ. මොකද විශේෂයෙන්ම වසර 30ක කුරිරු යුද්ධයෙන් බැටකාපු ජාතියක් අපි. ඉතින් ඒ ත්‍රස්තවාදීන්ගේ වෙච්ච මිලෙච්ච පහර දීම් පිළිබඳ අවබෝධයක් තියෙනවා. අද මේ කතා කරන මේ සිවිල් වැසියෝ ගැන කතා කරන මේ සිවිල් වැසියෝ මරනවා අරකයි මේකයි කියන කට්ටිය කිබුත් ගම්මාන වලට මේ හමාස් ත්‍රස්තවාදීන් පහර දෙනකොට මේ නෝහා ෆෙස්ටිවල් එකට පහර දෙනකොට ඒගොල්ලෝ ඇයි ඒව ගැන කතා කරන්නේ නැත්තේ? ඒගොල්ලන්ට කිඹුල් කඳුළු වෙන්නේ මේ මුස්ලිම් වගේ අය මරනකොට විතරයිද කියන එක විශේෂයෙන්ම මේ ලංකාවේ ඉන්න අන්තවාදී කල්ලි කණ්ඩායම් වලින් අහන්න කැමතියි. ඒක නිසා අපි විශේෂයෙන්ම අවසන් වශයෙන් කියනවා මේ ඉරානයේ ඉන්න මුල්ලා රෙජිම් චේන්ජ් කිරීම සඳහා නැත්නම් මේ ත්‍රස්තවාදී කමේනිගේ පාලනය පෙරලා දැමීම සඳහා ඊශ්‍රායලය සහ ඇමරිකාව ගන්නා මේ ක්‍රියාදාමයට සකල ලෝකවාසී සියලු දෙනාම උදව් කළ යුතුයි කියන එක විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම කියන මේ ලංකාවේ ඉන්න ජනතාව මේ ත්‍රස්තවාදයට එරෙහිව මේ ඇමරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන
වැඩපිළිවෙලට සහයෝගය දැක්විය යුතුයි කියන එක විශේෂයෙන්ම අවසන් වශයෙන් මතක් කර සිටිනවා. ස්තුතියි. දැන් අර මාලිමාවේ ඩෝබි රංචුවේ ඉන්නවනේ අර රාජාංගනේ ගෝරිල්ල අපි දකින්නවනේ. අපි මේක විශේෂයෙන්ම CIDට ගිහිල්ලා පැමිණිලි කරලා අපි විශේෂයෙන්ම මේ தත්ත්වය එන්න කලින් කිව්වා මෙයා මේ සල්ලි වලට නටන රූකඩයක්. මෙයාට සල්ලි දුන්නොත් ඕන දෙයක් කරගන්න පුළුවන් කියන එක අපි පෙන්වුවනේ. දැන් සෝබාදහම මගින් දඬුවම් දීලා අපි කිව්වනේ මෙයාලට සෝබාදහම දඬුවම් කරන්න පටන් ගන්නවා කියලා. මොකද විශේෂයෙන්ම මේ රටට ජාතිය සම්බුද්ධ ශාසනයට දැවැන්ත මෙහෙවරක් කරපු අක්මීමන දෑරතන හාමුදුරුව වගේ භික්ෂුන් වහන්සේ නමකට පරිභව කරපු එකට සෝබාදහම කම්පා වුණා වුණ. දැන් එයාට හම්බෙලා තියෙනවනේ දෙන්න ඕන එක. දැන් ගිහිල්ලා තැන් වල ඉන්නවා. එතකොට මේ රාජාංගනේ ඩෝබියා නැත්නම් මේ රාජාංගනේ ගෝරිල්ලා සම්පූර්ණයෙන්ම මේ භික්ෂු ශාසනයම විනාශ කිරීම සඳහා උත්සාහයක් දරන්න කියන එක අපිට මේ දැන් ඔප්පු වෙලා ඉවරයි. මොකද සල්ලි දුන්නොත් මෙයාට ඕන විදිහට මෙයා කට අරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අහනවා දැන් මේ වෙනකොට මෙයාට උපසම්පදාවක් නැහැ. මෙයාව නිකායෙන් නිරපලා තියෙන්නේ. මෙයාට ගුරු හාමුදුරු කෙනෙක් නැහැ. ගුරු හාමුදුරු නිරපලා තියෙන්නේ. එතකොට මේ වගේ අය ලං කරගෙන අනුර කුමාරගේ ආණ්ඩුව විශ්වාස කරන්නේ නැත්නම් අනුර කුමාරගේ ආණ්ඩුවට ඕනේ මේ වගේ භික්ෂු භූමිකාවන් ලංකාවේ ජනප්‍රිය කරවන්න. මේ වගේ භික්ෂු භූමිකාවන් ලංකාවේ නිර්මාණය කරලා මේ සිංහල බෞද්ධ මහා සංස්කෘතිය නැත්නම් මේ සිංහල බෞද්ධයාගේ උරුමය විනාශ කර දාන්නද කියන එක අපි විශේෂයෙන්ම අහනවා. විශේෂයෙන්ම අපි කියනවා අනුර කුමාරගේ ආණ්ඩුවට මේ රාජාංගනේ ගෝරිල්ලා නැත්නම් මේ චීවරධාරියට එරෙහිව කටයුතු කළේ නැත්නම් අනුර කුමාරගේ ආණ්ඩුව විනාශ වෙන කාරණාවක් තවත් එක් සාධකයක් මේ රාජාංගනේ ගෝරිල්ලා කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද මේ පිළිබඳ විශේෂයෙන්ම අපි කාරක සංඝ සභාවල භික්ෂුන් වහන්සේලාට දැනුවත් කරලා තියෙනවා. ත්‍රිනිකායේම කාරක සංඝ සභාවල භික්ෂුන් වහන්සේලාට දැනුවත් කරලා දෙනවා. විශේෂයෙන්ම රාමඤ්ඤ නිකාය මේ පිළිබඳ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ රාමඤ්ඤ නිකායේ වෙච්ච මේ රාජාංගනේ කියන පුද්ගලයා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. මේ පුද්ගලයාව වහාම සිවුරෙන් ඉවත් කරවන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිකායෙන් කියන එක විශේෂයෙන්ම ගෞරවනීය මහානායක හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින වගේම කාරක සංඝ සභාවේ ඉන්න හාමුදුරුවන්ට විශේෂයෙන්ම নমස්කාර පූර්වකව මතක් කරනවා. එහෙම නොකළොත් අර බුදුන් වහන්සේ කියන මලෙන් උපන් යකඩයෙන් උපන් මල යකඩේ විනාශ කරනවා වගේ ශාසනයේ ඉපදුණු මේ වගේ අන්තවාදීන් මේ වගේ සල්ලි වලට එහෙට මෙහෙට නැවෙන මිලේච්ඡයන් නැත්තම් මේ වගේ ගෝරිල්ලන් මේ ශාසනය විනාශ කරලා තමයි. මොකද මෙයා භික්ෂුවක් නෙවෙයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙයාව නිකායෙන් ඉවත් කරලා තියෙන්නේ. උපසම්පදාවක් නැහැ. මෙයාට ගුරු හාමුදුරු කෙනෙක් නැහැ. ඒකෝට මේ ගුරු හාමුදුරු වරයෙක් නැතුව උපසම්පදාවක් නැතුව මේ නිකායෙන් ඉවත් කරලා තියෙන මේ වගේ පුද්ගලයෝ පිළිබඳ රජය දැඩි අවධානය යොමු කරන්න ඕනේ. මේ වගේ තවත් ඉන්නවා නම් මේ වගේ අය මේගොල්ලෝ සියලු දෙනාම ඉවත් කරන්න ඕනේ. එහෙම නැතුව මේවට උඩගෙඩි දෙනවා කියන්නේ අනුර කුමාරගේ ආණ්ඩුව සම්පූර්ණයෙන් මේ බෞද්ධ විරෝධී ක්‍රියාවක් සිදු කරනවා. මොකද අපි දැක්කා එදා ජයමංගල ගාථා කියන්න කැමති නෑ අනුර කුමාරගේ ආණ්ඩුව. වෙසක් පොයක් කරන්න කැමති නෑ. ගිය අවුරුද්දේ අවුරුදු සමරුවේ නෑ. හරි දැන් මේ අවුරුද්දේ නැකත් සීට්ටුව හදලා නෑ. එතකොට දැන් මේ වෙනකොට අනුර කුමාර සිංහල බෞද්ධයන්ට ගහන්න පුළුවන් හැම විදියටම ගහනවා. සිංහල බෞද්ධයන්ගේ මොනවා හරි දෙයක් කරන්න ගියොත් එයාට වියදම්. හැබැයි එයාට ශ්‍රී ලංකාවට ඒ කරන්න කෝටි ගණන් සල්ලි වියදම් කරන්න පුළුවන්. එතකොට මේ දේවල් කරලා සිංහල බෞද්ධයාගේ මහා සංස්කෘතිය විනාශ කරන මේ ආණ්ඩුව ගෙදර යවන්න සියලු දෙනා පෙළ ගැසිය යුතුයි. එහෙම නැත්නම් මේ අනුර කුමාරලාගේ මේ මාලිමාවේ ඉන්න ඩෝබිලට හරියන විදිහේ මේ කුණුහරුප කියන දැන් උදාහරණයක් ඇටියට යාගේ වීඩියෝ එකක් බැලුවොත් පොඩි ළමයෙක්ව ඇබුෂ් වෙනවා. හරිද? පොඩි ළමයෙකුට අතවරයකට ලක් වෙනවා. යා කියන කුණුහරුපයි ඒව කොහොමද සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරන පොඩි ළමයි බලන්නේ? ඇයි ඒ පිළිබඳව රජයේ අවධානයකට යොමු කරන්නේ නැත්තේ? දැන් මේනට අපි CID එකට පැමිණිලි දාලා තියෙනවා. තාම අපෙන් ඒ පිළිබඳව විමර්ශනයක් කරගන්න, කට උත්තර ගන්න කතා කරලා නැහැ. එතකොට මේවත් එක්ක බලනකොට මේ ආණ්ඩුව මේ රාජාංගනේ ගෝරිල්ලට රැකවරණය දෙනවාද කියලා හිතනවා. මේ ආණ්ඩුවේ අනුර කුමාරගේ මැති ඇමතිවරු මේ රාජාංගනේ ගෝරිල්ලට මේ ශාසනය විනාශ කරන්න ඔබ විනාශ කරපන් අපි ඔබ රකින්නම් කියලා කියනවාද කියලා දන්නේ නැහැ. අපිට එහෙම ප්‍රශ්න මතුවෙනවා. මේවට විරුද්ධව ආණ්ඩුව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක
ආණ්ඩුව බිඳ වැටීමේ ප්‍රධාන සාධකයක් වෙනවා කියන එක විශේෂයෙන්ම කියනවා. එහෙම නොකළොත් අනුර ජනාධිපතිතුමනි ඔබතුමාත් ගෙදර යන්න සූදානමින් ඉන්න කියන එක විශේෂයෙන්ම අවසන් වශයෙන් කියා සිටිනවා. ස්තුතියි. මම ඉෂාර කරුණාරත්න විශ්‍රාමික නාමික හමුදා ලුතුරන් කමාන්ඩර් සිංහල රාවය ජාතික සංවිධානයේ ජාතික සංවිධායක. ඇත්තටම අපි මේ රටේ වාතාවරණය ගැන බැලුවාම දිට්ඨ ධර්ම කර්මය කියන එක අපි මං අත්දැකලා නැහැ. නමුත් මේ ඒක සිදුවෙන ආකාරය අපි බණ පොත්වලින් ධර්ම කතා වලින් අපි අහලා දිනවා දේවදත්ත හාමුදුරුවන්ට චින්චිමානකාට වෙච්ච දේවල් ගැන. නමුත් ඒක අනුර කුමාරගෙන් තමයි ඇත්තටම දැනගත්තේ මේ දිට්ඨ ධම්ම වේදිනීය කර්මය කොහොමද පරිසම් දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් අද බලශක්ති රටේ තියෙන බලශක්ති අර්බුදය ගැන කතා කරද්දී ඒ අනුර කුමාර ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කියපුවා ඒ ඔපොසිට් එක තමයි සම්පූර්ණයෙන්ම අනුර කුමාර ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අද ක්‍රියාත්මක කරන්නේ. නමුත් එහෙම බැලුවත් අද අපි දකිනවා ගෑස් පෝලියෙන් තෙල් පෝලියෙන් එහෙම දෙකම දකිනවා. විශේෂයෙන්ම ගෑස් පෝලිය ගැන කතා කරොත් නම් අපි ඒ දවස්වල මාලිම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන බැලුවා. ඒගොල්ලන්ගේ ඩීල වෙබ් අඩවියට ගිහිල්ලා ඒකේ 26 වෙනි පිටුවේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය ඒක යට තමයි බලශක්ති ප්‍රතිපත්තිය තියෙන්නේ. ඒකේ බලශක්ති ප්‍රතිපත්තිය පැහැදිලිවම සඳහන් කරලා තියුණා මේ විදුලි උත්පාදනයේ උපයෝගී කරගෙන නිවෙස්වල ආහාර පිසීමේ කටයුතු වලට ප්‍රමුඛත්වය ලබා දෙනවා. නමුත් ඒක අඩපණ කරලා දර භාවිතය ප්‍රවර්ධනය කරනවා කියන කතාවක් ඒක ලිඛිතව සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ දවස්වල පැහැදිලිවම මේගොල්ලෝ කිව්වා 1 මීටර දරලිපට කියලා. නමුත් ජනතාවට ඕක තේරුන්නේ නැහැ. නමුත් අපි නම් ඕක කියෙව්වා. අපි කියෙවලා එදා ඉඳන්ම කිව්වා මේ ආණ්ඩුවට ඡන්ද දෙන්න එපා කියලා. මොකද අපි දන්නවා මේ දේ සිද්ධ වෙනවා කියලා. අපි සිංහල රාවය හැටියට ලංකා ජනතා පක්ෂය හැටියට අපි දිගින් දිගටම ඕක කිව්වා මේ මැනිෆෙස්ටෝ එකේ ඕක තියෙනවා කියලා. නමුත් ජනතාව පිළිගත්තේ නැහැ. අපිට එදා බැන්නා. දැන් අද ඉතින් ගෑස් පෝලිං වල ඉන්නවා. ඉතින් ඇත්තටම කනගාටුයි ඉතින් ජනතාව ගැන. නමුත් ආණ්ඩුවට බයින්නව මොකද ආණ්ඩුව කියලා තමයි ඕක කරේ. ඉතින් 1 මීටර දරලිපට ඕගොල්ලෝ ගෙනියනවා කියන එක ආණ්ඩුව එදා කිව්වා. අනිත් එක අපිට කියන්න තියෙන්නේ සුරේෂ් සලේ අපේ ජනරල්තුමා ගැන. එතුමා තාම දක්ෂ බුද්ධි නිලධාරියෙක් මාත් හමුදාවේ වැඩ කරපු පුජ්‍යලයක් හැටියට කියන්නේ. එතුමා තමයි මේ යුද්ධ ජයග්‍රහණය කරන්න විශාල බුද්ධිමය තොරතුරු සංඛ්‍යාවක් හමුදාවට ලබා දීලා මේ යුද්ධය ටර්නින් පොයින්ට් එකක් අරන් දුන්නේ මේ දිනන්න. ඉතින් ඒ වගේම තමිල් සෙල්ලම් හිටපු තැන නිවැරදිම හොයාගෙන එතන බෝම්බ හෙලන්න ඒ බුද්ධි තොරතුරු ලබා ගත්තේ. ඉතින් ඒ වගේ විශිෂ්ට පුජ්‍යලයක් කටුවාපිටිය පල්ලියේ තොරතුරු ලබා දෙන්න උපයෝගී කරගත්තා කියන එක නම් ඉතින් මං හිතන්නේ සහරාන්ට සහරාන් වගේ පුජ්‍යලයක්ගෙන් මේ පුජ්‍යලයක් සුරේෂ් සලේ මහත්තයාගෙන් ඒ වගේ නිකන් සිල්ලර දෙයක් නම් ලබා ගත්තේ ඉතාලම කනගාටුදායකයි. මං ඉතින් කියනවා වලං සානි මහත්තයාට ඔය වගේ තිර රචනය කරනකොට ටිකක් විශිෂ්ට විදිහට ප්‍රබුද්ධ විදිහට තිර රචනය කරන්න. මොකද ඉතින් ඇත්තටම මේ ඒ විදිහට කරන්න එපා. මොකද ඔබතුමාගේ තියෙන මේක මේ තත්ත්වෙත් නැති වෙනවා වලං සානි මහත්තයා. මොකද සුරේෂ් සලේ මහත්තයාට ඒ කරපු මොකද මුළු ලෝකෙම දන්නවා LTT එකක් දන්නවා සුරේෂ් සලේ මහත්තයා මොකද්ද කරේ කියලා. ඉතින් අර ගැළපෙන්නේ නැති දේවල් කරන්න එපා. මොකද ඔබතුමාලට මේ නඩුව දිනන්න ඕන නම් ඒ ගැළපෙන විදියට තිර රචනය කරා නම් වටිනවා. ඒ නිසා සුරේෂ් සලේ කියන්නේ ඉතාම වටිනා පුජ්‍යලයක් රටට. ඉතින් මං හිතනවා මේ රටක් ජාතියක් මේ අමුසෝනක් වෙච්ච අවස්ථාවක එකම බේරගන්න සිංහල පුජ්‍යලයක් නොවුනත් මැලේ පුජ්‍යලයක් හැටියට එතුමා කරපු විශිෂ්ට සේවය අපි ඉතාම අගය කරනවා. ඒ වගේම තවත් කතාවක් අපිට කියන්න තියෙනවා. දැන් අර ඩෝබිලා දාලා තියෙනවානේ. ආණ්ඩුවේ ඩෝබිලා දාලා තියෙනවා. ඩෝබිලා පත් වෙච්ච ගමන් ඩෝබිලාගේ වැඩේ මේ සුද්ධ කරන එක රෙදි සුද්ධ කරන හොදන එක. මොකද ඩෝබි රස්සාව කියන්නේ ඉතාම වටිනා රස්සාවක්. අද ලංකාවේ ශ්‍රී ලංකාවේ අතුරුදහන් වෙන රස්සාවක්. නමුත් ඒකට පණ දුන්නා මේ ආණ්ඩුව ආපු ගමන්. ඇවිල්ලා ලොකු මේ පැලවත්තේ තමන්ගේ ගිණුමෙන් ලොකු ආයෝජනයක් කරලා ඩෝබිලා මේට රස්සාව දීලා ලොකු සේවයක් කරනවා. නමුත් අර පැලවත්තෙන් මොකද්ද ආයෝජනය කරලා කරනවට අමතරව තවත් ඩෝබිලා ඉන්නවා පැලවත්තෙන් කරන්නේ නැතුව මේ බලෙන් ඇවිල්ලා සිවුරු පොරවගෙන අර රාජාංගනේ වගේ අර සිවුරක් පොරවගෙන ඉන්න ගෝරිලා කියන අර චීවරධාරයෙක් වටේටම නිකන් තමන්ගේ කුණු හරප කියාගෙන ඒවා මේවා කියාගෙන කවුරුත් ගණන් ගන්නෑ.
ඉතින් ඒ වගේ අර ඩෝබියෝ ප්‍රයෝජනයට ගන්නවා පැලවත්තෙන් මං හිතන්නේ ඔබ පැලවත්තේ ටිල්වින් මහත්තයාට කියනවා ඒ ඔබතුමාලා බොහොම හැල්ලුවට ලක් වෙනවා ඒ වගේ ඩෝබියෝ දාගන්න එපා මොකද ඔබතුමාලාගේ අර ප්‍රොෆෙෂනල් ඩෝබියෝ ටිකට සල්ලි ටික ගෙවාගෙන ඉන්න මේ වගේ අය ගත්තාම ඔබතුමාලාගේ මේ ඒ තත්ත්වය තමයි නැති වෙන්නේ මොකද මේ අක්වීමට දයාරතන හාමුදුරුවෝ වගේ ජාතියට මෙහෙම රැක් කරන භික්ෂුන් වහන්සේලාට බව බයින්න පටන් අරගෙන තියෙනවා ඇත්තටම මේ ඩෝබිය ඒ චීවරධාරී ඩෝබියා අපි මුලින්ම දැක්කේ අරගලේදී ඒ උන්වහන්සේ කියන්නත් ඒ චීවරධාරියා මේ කොහෙන් ආපු කෙනෙක්ද කියන එක දන්නේ නැහැ. ඉතින් ඔහේ වත්ත වටේටම නෙලාගෙන යනවා. අනිත් කාරණේ තමයි දැන් ඊශ්‍රායලයේ ඇමරිකාව ඉරාන් වලට ප්‍රහාර දියත් කරනවා. ඒක ඇත්තටම ඒක ලෝකෙටම ප්‍රශ්නයක් වුණා. නමුත් ඒ ප්‍රශ්නේදී ඇත්තටම අපිට කියන්න තියෙන්නේ ඒක ඉල්ලන් කෑමක් කියන එක. මොකද ඒක ඉරානයේ සහ පලස්තීනයේ ඇතිවෙච්ච ගැටලුවක්. ඊශ්‍රායලය සහ ඇමරිකාව විසින් කරන්නේ ඇත්තටම ලෝක ජනගහනය මුස්ලිම් ආක්‍රමණය සහ මුස්ලිම් අන්තවාදී ක්‍රියාවලින් ගලවා ගැනීම කියන එක පැහැදිලිවම මම කියනවා. ඉතින් එතෙන්දී අපිට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ ලෝක යුද්ධය ගැන දැනට යුද්ධය ගැන නෙවෙයි. දැන් ලංකාවේ යුද්ධයක් තිබුණා. ඔය යුද්ධය වෙලාවේදී අපි දැක්කා මේ අකීම් මහත්තයා දුවලා ගිහිල්ලා දැන් නැගෙනහිරට ප්‍රභාකරන් ගහනකොට මුස්ලිම්ගේ වැසියෝ ඝාතනය වෙනකොට දුවලා ගිහිල්ලා ප්‍රභාකරන්ගේ දණින් වැටිලා ඉල්ලුවේ එකම දේ තමයි අනේ ප්‍රභාකරන් මහත්තයෝ අපේ මිනිස්සුන්ට නම් ගහන්න එපා කියන එක තමයි කිව්වේ. එහෙම කියලා ඊට පස්සේ ඉරානියන්ට සහයෝගය ඉල්ලගත්තා. ඉරානිය අපිට සහයෝගය දුන්නේ ඒ නිසා. ඇත්තම කතන්දරේ. ඒ වගේම එදා අපේ මිනිස්සුන්ට ගහනකොට වැල්ලවත්තේ බෝම්බ පුරවනවා, කැපතිගොල්ලයි බෝම්බ පුරවනවා, මිනිස් බෝම්බ පුරවනවා. ඔය මුජබර්ලා උමාන්න කොහෙද හිටියේ? එක වචනයක් කතා කරේ නැහැ. එක මිනිහෙක් යුද්ධයට බඳවන්න අපේ හමුදාව ධෛර්යමත් කරන්න එදා එක වචනයක් කොයිස් කට්ටයක් දෙන්න එකෙක් හිටියේ නැහැ. අද මේ කොහෙවත් යන යුද්ධයකට මේගොල්ලෝ මේ පැල් බැඳගෙන කතා කරනවා. ඉතින් ඇත්තටම ලැජ්ජයි මුජබර් මහත්තයෝ. ඉතින් අනිත් කතන්දරය තමයි තවත් කතන්දරයක් අපිට කියන්න තියෙනවා. ඉතින් අර මේ දවස්වල දැන් අප්‍රේල් මාසේ අපේ එනවා මහා සංස්කෘතික මංගල්‍ය සිංහල අලුත් අවුරුද්ද. ඉතින් අනුර කුමාරගේ නැකත්පත කියනවා. ඉතින් අපි මේ බලනවා මේ අනුර කුමාරගේ නැකත්පත කිව්වහම මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි අනුර කුමාරගේ නැකත්පත ඉදිරිපත් කළා නැල්ලු තාම. ඉතින් අනුර කුමාරගේ නැකත්පත නැති වෙලා හින්දා අපි කියනවා අනුර කුමාර මහත්තයාට ඉක්මනට අනුර කුමාර මහත්තයාගේ නැකත්පත පෙන්වන්නේ කියලා. මොකද නැත්තම් ජනතාව කලබල වෙනවා ඔබතුමාගේ නැකත්පත නැතුව. ඉතින් බොහොම ස්තුතියි.